ඉතින් එච්චෙට් කෝඩ් එක හොයාගන්න ඔයාලට මෙන්න මේ ලින්ක් එකට එන්න ඕනේ. ඉතින් මේ එකම සයිට් එකේ මේ කෑල්ල හොයාගන්නත් බෑ ගොඩක් කට්ටියට. ඉතින් මේකේ ලින්ක් එකත් මම දානවා මෙතන එන විදිය. මෙතන ඔයාලට ගන්න තියෙන්නේ මෙතනින් ඔයා තෝරගන්න ඕනේ මේ මෙතන මේ NIC ආයන්නේ සුබ දවසක් වල හැමෝටම. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්නේ මේ දවස්වල කඩි මුඩි කට්ටිය ඇප්ලයි කරන්න යන අස්වැසුම ගැන. ඉතින් යාළුවනේ අස්වැසුම ගැන කියනවා නම් මේ වෙනකොට අස්වැසුම දාලා ඉන්න කට්ටිය ඉන්නත් පුළුවන්, නැති කට්ටිය ඉන්නත් පුළුවන්, ඇප්ලයි කරපු කට්ටිය නැති කට්ටිය ඔන්ලයින් ඇප්ලයි කරපු කට්ටියට තමයි මේ වීඩියෝ එක මම ගේන්නේ. හරිද? ඉතින් මේ ඩොකියුමන්ට් පුරවලා ජොබ්ස් කිනලා ඒ කතන්දරේ නෙමෙයි මෙතන තියෙන්නේ. තනිකර ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද කියන කතන්දරේ තමයි මෙතන යාළුවනේ තියන්නේ. හරිද? ඉතින් වීඩියෝ එකට යන්න කලින් වැදගත් විස්තරයක් කියන්න දෙනවා. වීඩියෝ එක ටිකක් දික් වෙයි, බෝරින් වෙන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් අස්වැසුමට ඇප්ලයි කරපු සහ ඇප්ලයි නොකරපු කට්ටියට දැන් ගොඩාක් ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔන්ලයින් ඇප්ලයි කරන කට්ටියට එන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර ටික තමයි මේ අද ගෙනලා තියෙන වීඩියෝ එකේ. හරිද? ඒකෙන්ද වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න ඕගොල්ලෝ. හරිද? ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ අස්වැසුම කියන්නේ ඇප්ලයි කරන්න යනකොට සමහර අයට අස්වැසුම ඇප්ලයි කරන්න යනකොට identity number එක ගෙස් එකක් වෙනවා. identity number එක හදන්න තියෙනවා. එතකොට සමහර කට්ටියට ආදායම් බදු අනම්මනම් ඒ කියන්නේ ආදායම් මොනවා හරි තියෙනවා නම් ඒ ටික ටයිප් කරන්න ඉන්නත් පුළුවන්. සමහර අයට ඔය මුකුත්ම එන්නේ නැහැ. නිකම්ම ටික් ටික දාන යන්න තියෙන්නේ. ඉතින් ඔය කරේ තුන් දෙනෙකුට තුන් කට්ටියට තුන් විදිහකට එන සීන් එකක් තියෙනවා මේ දවස්වල. හරිද? හැමෝටම එකම විදිහට එන්නේ නැහැ. ඉතින් YouTube එකේ වීඩියෝ බලන්න ගියාමත් ඒ සමහර වීඩියෝ තියෙනවා එකකට සමහර කට්ටියගේ සමහර එක කැටගරියක් තියෙනවා. ඒ කැටගරියට යන විදිහට තමයි ඒ කට්ටියගේ වීඩියෝ එක තියෙන්නේ. ඒ වීඩියෝ එකේ. ඉතින් එතකොට ඔයාට ඇප්ලයි කරන්න එන විදිහට නෙමෙයි ඔයාගේ උඩහ ගෙදර හෝ පල්ලෙහා ගෙදර හෝ වෙන ගෙදරක හෝ යාළුවෙක් හෝ එයාට එන්නේ වෙන විදිහකට. එතකොට ඔයාලගේ කියන්නේ මොකක් හරි අවුලක් තියෙනවා. මොකද්ද මේ කේස් එක හැමෝටම එකම විදිහට එන්නේ නෑනේ. ඉතින් මෙතන පොඩි කේස් එකක් තියෙනවානේ. ඉතින් මේක මොකද්ද කියලා බලන්න එපා. ඉතින් මේ කේස් එක නිසා සමහර කට්ටිය දැන් කියනවා මේ ෆෝම් දාන්න ඕනි අරකද මේකද කතන්දර ගොඩක් යන සීන් එකකුත් තියෙනවා. හරි ඉතින් ගොඩක් කතන්දර තියෙනවානේ. ඒ කතන්දර වලට මට හිතෙන විදිහට කියන්නේ මං ගැන හරියටම කීර්තිය විශ්වාස කරන්න බලගොල්ලෝ. මට හිතන විදිහට මං අත්දැකීම් ලැබු විදිහට කියන්නේ මම ගොඩක් කට්ටියගේ ඇප්ලයි මේ කරා අත්සැසුම මේ ඔන්ලයින් ඇප්ලයි කරා. ඉතින් ඒ කට්ටියගේ ආපු එරර් ටිකත් එක තමයි මේ ඔයගොල්ලන්ට විස්තරේ කියන්නේ. හරිද? ඉතින් මේකේ යාළුවනේ පළවෙනි සීන් එක තමයි දැන් ඔයගොල්ලෝ මුලින් අත්සැසුම ලබා ගන්නකොට ඔයාලා ගෙදරට ඇවිල්ලා සමීක්ෂණයක් තිබු කාලයක් තිබ්බනේ 2024 23 වගේ කාලේ. ඒ කාලේ ඒ ආපු කට්ටිය යාළුවනේ ඔයාලගේ විස්තර ගත්තනේ. ඒ විස්තර ගන්නකොට ඒගොල්ලෝ තමයි ටයිප් කරලා ඉවරලා ඉතින් ඒක ටික ටැප්පින් එකට මොහි හරි ඒගොල්ලෝ තමයි විස්තරය යවන්නේ. ඒ යවුවට පස්සේ යාළුවනේ ඒගොල්ලෝ ටයිප් කරනකොට වැරදිමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කියනකොට ඔයාලගේ අතින් වැරදිමක් වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් කොහොම හරි printing mistake එක නිසා එක එක කට්ටියගේ එක එක විදිහට තමයි මේක වැරදිම වෙලා තියෙන්නේ එක එක පොයින්ට් වලදී. ඒ වැරදිලා තියෙන පොයින්ට් එක තමයි ඔයා රීඇප්ලයි කරන්න යනකොට ඔයාලට එන්නේ. ඔන්න ඕක තමයි කතන්දරේ. ඉතින් මං ඇප්ලයි කරන්න යනකොට එන්නේ මට එන්නේ කාගේ එකක් ඒක එයාගේ ID tier එක. එහෙම නැත්නම් උපන්දින tier එක. නැත්නම් ID number එක ගහලා දිනවා වියපුර ගහලා තියෙන ස්පේස් එකක් තියලා. ඔන්න ඔය වගේ error එනවා. ඒ error එන තියෙන තැන් වලට රතු පාටින් highlight වෙලා පෙන්නනවා. ඒ error එක හැදුවට පස්සේ තමයි ඊළඟ step එකට යන්න තියෙන්නේ. ඒ නිසා ඇප්ලයි කරන කට්ටියට මට මෙහෙම ආවේ නෑ මට ඔයාට මෙහෙම ආව නේද? ඒ කතන්දරේ ඉතර ගණන් ගන්න එපා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවනේ ඒ සම්බන්ධව ඔයාට යන්න පුළුවන්. ඔයාගේ ළඟ තියෙන ග්‍රාම්ස් එක හම්බෙලා එයාගේ විස්තර අරගෙන ඒජ් ඔෆිසර් යනවා. ඒජ් ඔෆිසර් ගිහලා ඒ විස්තර අරගෙන ඔයාට සම්පූර්ණ විස්තරේ ක්ලියර් කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඩවුට් එකක් තියාගන්න එපා. හිතේ අවුලක් තියාගන්න එපා. ඕක තමයි සම්පූර්ණ විස්තරේ එකින් එකකින් නොකී කවුරු කියන්නේ නැති කේස් එක ඕක තමයි. හරිද? ඉතින් අත්ලැසුම් ගැන YouTube එකේ වීඩියෝ තිබ්බට මෙන්න මේ විස්තරේ එකම වීඩියෝ එකක් තිබුණේ නැහැ. ඉතින් ওই විස්තරේ හරියට හොයාගන්න මට වීඩියෝ එකක් YouTube එකට දාන්න විදියක් තිබුණෙත් නැහැ. ඉතින් අද තමයි හරියටම මම විස්තරේ හොයාගෙන ගොඩක් කට්ටියගේ ඇප්ලයි කරලා තියෙන කට්ටියගේ විස්තර අරගෙන ඉතින් මීට වඩා විස්තර ඕන නම් මම ඒ කියන්නේ අදාළ ආයතන වලට කතා කරලත් ඔයාලට විස්තර ගේන්නම්. ඉතින් ඔයාලට එහෙම විස්තර ඕනි නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩි කමෙන්ට් එකක් දාන්න යන්න මම අනිවාර්යෙන් ඒ වැඩේ කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඒක අවුලක් නැහැ. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා පොඩි දෙයක් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න කැමති නම් විතරක් වීඩියෝ එක ලයික් කරන්න කියන්නේ මම ඔයාලට කියන්නේ මේ විස්තරේ දන්නේ නැති කට්ටිය ඉන්නත් පුළුවන්, නොදැන ඉන්න කට්ටිය ඉන්නත් පුළුවන්. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. හරිද? බහුතරයක් දන්නේ නැහැ. ඉතින් අපේ ගම් වලයි අපි ඉන්න තැන් වලයි මේ කේස් එක ලොකුටම පත් වෙලා තියෙන්නේ දැන්. හරිද?
ඉතින් දන්නේ නැති කට්ටිය දැනගන්නත් එක්ක මේක ලයික් කරන්න වැඩි වෙන්න මේ වීඩියෝ එක ගොඩ දුරට ගොඩ කටි පබ්ලිෂ් කරලා බලන්න ඉඩ තියෙනවා. හරිද? ඒකකොට අවුලක් නැහැනේ. ඒක ඔයාගේ තියෙන සමාජයට වෙන සේවයක්. හරිද? ඉතින් මේකට සපෝට් එකක් දෙන්න ඔයා අනිවාර්යෙන්ම. ඉතින් පුළුවන් නම් වීඩියෝ ෂෙයා කරලා දාන්න හැමදාම. එතකොට තවත් හොඳයි. එතකොට හැමෝටම දැනගන්න පුළුවන් හරිම විස්තරය මොකද කියලා. ඉතින් අපි යමු දැන් ඇප්ලයි කරන්නේ කොහොමද මොකද්ද සීන් එක ඒ ටික බලා ගන්න. හරිද? ඉතින් මේ platform එකට එන link එක මම වීඩියෝ එකේ පල්ලෙන් දාන්න. මෙතනින් තමයි අපි ඇප්ලයි කරන්න යන්න තියෙන්නේ. හරිද? ඉතින් පළවෙනියට මෙතනින් ඔයා සිංහල දාගන්න. හරිද? තමිල් දාගන්න තමිල් දාන්න කෙනෙක්. හරිද? කිසර් නෑ. හරිද? ඉතින් ලැන්ග්වේජ් වලට යනවා. ඊට පස්සේ change language දාලා දිනවා. මෙතන change language දෙනවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙන පළවෙනියට දෙන්න ඕනේ මම අත්දැසුම ලියාපදිංචි පුරේසි කියනවා. අත්දැසුමට ලියාපදිංචි වෙලා ඉන්න කෙනෙක් නම් තමයි මෙතන ක්ලික් කරන්න ඕනේ. ඉතින් මම අද අත්දැසුමට අලුතෙන් ලියාපදිංචි වෙන කට්ටියට නෙමෙයි වීඩියෝ එක කරන්නේ. ලියාපදිංචි වෙලා ඉන්න කට්ටිය අප්ඩේට් කරන්න යන කට්ටිය තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරිද? ඉතින් ඔයාලා මෙතනින් එහාට යන්න මෙතනට දෙන්න ඕනවා HHTTP කෝඩ් එකක් කියලා තියෙනවා. අන්නේ කෝඩ් එක මෙතන දෙන්න ඕනේ. හරිද? HH කෝඩ් එකෙන් දෙන්න. ඉතින් HH කෝඩ් එක ගන්න දන්න කට්ටිය ඉන්නවද කියන්නේ ඕගොල්ලන්ගේ ඔයාලා අර හම්බුන කාඩ් එකේ ওই කෝඩ් එක තියෙනවා නම් හරි. ඒක කෝඩ් එක ගොඩක් කට්ටිය හොයාගන්න බැරි කේස් එකකුත් තියෙනවා මෙතන. ඉතින් කෝඩ් එක හොයාගන්න කොහොමද කියලාත් මම දැන් කියනවා. හරිද? ඉතින් HH කෝඩ් එක හොයාගන්න ඔයාට මෙන්න මේ ලින්ක් එකට එන්න ඕනේ. ඉතින් මේ එකම සයිට් එකේ මේ කෑල්ල හොයාගන්නත් බෑ ගොඩක් කට්ටියට. ඉතින් මේකේ ලින්ක් එකත් මම දානවා මෙතන දෙන විදිය. මෙතන ඔයාලා ගන්න තියෙන්නේ මෙතනින් ඔයා තෝරගන්න ඕනේ මේ මෙතන මේ NIC කියන කෑල්ල මේක තෝරගන්න. හරිද? මේක තෝරගෙන මෙතන ඔයාගේ ID නම්බරේ ටයිප් කරන්න. මේ ID නම්බරේ ටයිප් කරනකොට යවන්නේ හරි නම්බරය එක දිගට ගහලා ස්පේස් කියන්න එපා. ඊට පස්සේ වීරපුර ගන්න. ඊට පස්සේ මෙතන සර්ච් දෙන්න. හරිද? දුන්නාට පස්සේ මේ තියෙන ඒ කියන්නේ යාළු විස්තරේ සම්පූර්ණයෙන්ම මෙයා දාන්න. මේ ID එකට අදාළ විස්තරේ මෙතන දැන් ඇවිල්ලා තියෙන්නේ. හරිද යාළුවනේ? ඊට පස්සේ මේ තියෙන මෙතන මේක තමයි HH කෝඩ් එක. එන්නේ කෝඩ් එක තමයි කොපි කරගෙන ගිහිල්ලා ඉවරලා අන්න අතට දෙන්න ඕනේ. ඔයගොල්ලෝ මෙන්න මෙතනට දෙන්න ඕනේ. right? ඉතින් යාළුවෝ මම මෙන්න මෙතනට දැන් කොපි කරන අපු කෝඩ් එක පේස්ට් කරගන්නවා. හරිද? HH කෝඩ් එක මෙතනට දාගන්නවා මම දැන්. හරිද? දාගෙන ඉවරලා මෙතන තියෙන ඉදිරියට යන්න කියලා යටින් නිල් පාට. ඒක ක්ලික් කරන්න ඕනේ. හරිද? ඔයත් ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා පස්සේ යනවා ඔයාට එනවා ෆෝන් නම්බර් එකට. ඒ කියන්නේ වෙරිෆිකේෂන් කෝඩ් එක යවන්න. මෙන්න මේ ෆෝන් නම්බර් එකට තමයි දැන් මේ account එකේ මේ නම්බර් එකට තමයි යවන්න තියෙන්නේ. හරිද? යටින් ටික් එක දාගත්තා. හරිද? ඔතන ටික් එක දාගෙන ඉවරලා යටින් නිල් පාටින් යනවා එතන ක්ලික් කරන්න ඕනේ. හරිද? ඔතන ක්ලික් කරාට පස්සේ යාළුවනේ ඔන්න වෙරිෆයි කෝඩ් එක කියා මට මැසේජ් එක ආවා. දැන් ඊට පස්සේ මම මේ කෝඩ් එක මෙන්න මෙතනට දෙන්න ඕනේ. හරිද? මෙතනට කෝඩ් එක දෙන්න නම් ඔය සීන් එක ඔතනින් ඉස්සරහට යන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ ෆෝන් නම්බරේ ළඟ තියෙන්නත් ඕනි. ඔයාගේ account එකට ෆෝන් නම්බරයක් ඇඩ් කරලා තියෙන්නත් ඕනි. ෆෝන් නම්බරය ඇඩ් කරලා නැත්නම් ඔයාට එතනින් එහාට යන්න බෑ. එහෙනම් ඔයාට ඒජ් ඔෆිස් එකට ගිහලා අනිවාර්යයෙන්ම ෆෝන් නම්බරය ඇඩ් කරගන්න සීන් එක ඔයාට කරගන්න වෙනවා. ඒ වාට ෆෝන් නම්බරය ඔයාගේ ළඟ නැත්නම් ඔයාට ඒ වැඩේත් කරගන්නම වෙනවා. හරිද? ඒ වැඩේ කරගෙන ඉවරලා තමයි ඔයාලා මේ process එකට යන්න එන්නේ. එහෙමත් ඔයාට online apply කරන්න බෑ. ඔයාලා online apply කරගන්න ඕන නම් එතනින් මේ process එක හදාගෙන ඉන්න තමයි apply කරන්න එන්නේ. ඊට වඩා ලේසි ඉතින් document එකක් විදිහට අරන් ගිහලා ඉවරලා හිටන් form එක පුරවලා දෙන එක ඔයාට ලේසි. ඔයා මේ වැඩේ එතනින් එහෙම කරගන්න ඕනේ. හරිද? ඒ වගේම දැන් ඔයාලට වෙනවා මෙතන මේ countdown එකක් යනවා. හරිද? ඒ යන countdown එකේ ඒ කියන්නේ විනාඩි කමාරක් ඇතුළත හරි ඒ කියන්නේ විනාඩියක් ඇතුළත හරි එන කෝඩ් එක මෙතනට අනිවාර්යෙන් දෙන්න. ඔයාලගේ ෆෝන් එකට එනවා OTP කෝඩ් එක. ඒ කෝඩ් එක මෙතනට දෙන්න ඕනේ. අංක 6 කෝඩ් එකක් එන්නේ. ඒක ඔයා මෙතනට දුන්නාට පස්සේ මෙතනින් එහාට ඔයාලට ටග්ගල් ඔටෝමැටිකලිම ගන්නවා. හරිද? මම මේ කෝඩ් එක දෙනවා. දීලා ඉස්සරහට යමු අපි. මොකද වෙන්නේ බලන්න. ඊට පස්සේ එතනින් එහාට එන විස්තරය අපි කතා කරමු විස්තරාත්මකව මේ වීඩියෝ එකම. ඒකයි මම කියන්නේ මේ වීඩියෝ එක දිගටම බලන්න කියලා. හරිද? සම්පූර්ණ බැලුවොත් ඔයාලට සම්පූර්ණ ඔලුවට යනවා මොකද්ද මේ වෙන්නේ, මොකද්ද මේ කේස් එක, මොකද්ද මේ සීන් එක සම්පූර්ණ විස්තරය විශ්ල ගන්න පුළුවන් වැඩ. හරිද? ඉතින් මම මෙතනට කෝඩ් එක දානවා. මගේ ගිණුම සත්‍යාපනය කරගන්න ඕනේ. ඉතින් ක්ලික් කරනවා. ඒක ක්ලික් කරාම ගිණුම හරි සාර්ථකයි සත්‍යාපනය කරලා තින්නේ. ඉතින් ගැටලුවක් නැහැ. මෙතනින් ඉස්සරහට වඩා පාඩු යන්න පුළුවන් වැඩේ කරගන්න. ඉතින් මෙතන ගියාම ඔයාලට වෙනවා ගෙවීම් ඉතිහාසය බලන්න පුළුවන්. ඊට පස්සේ අභ්‍යාචන ඉදිරිපත් කරන්න පුළුවන්. ෆැමිලි ආරම්භන ඒටි කතන්දර ටික දිනවා. ඊට පස්සේ මෙතන මේ නැවත සහතික කිරීම කියලා තියෙන අන්නේ ඔප්ෂන් එකට තමයි අපි යන්න ඕනේ. හරිද? ඉතින් එතන ක්ලික් කරගන්න ඕනේ අපි ඉස්සරහට යන්න නම්. ඒ කියන්නේ අපි අභ්‍යාචන කියන්නේ sorry අපි ඇප්ලිකේෂන් එක බිල් කරනවා. ඉතින් ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඉස්සරහට මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් මෙතන කරගන්න තියෙන අපිට මෙන්න මෙතන ටික් එකක් දාගන්න තියෙනවා. මෙන්න මෙතනට ඔප්ෂන් එකක් තියෙනවා. ඒ දෙකට ටික් එකක් අපි දාගන්න ඕනේ. හරිද? ඉතින් ඊට කලින් බලන්න ඕනේ NIC එක හරියද, HH කෝඩ් එක හරියද, නම හරියද, ඒ ටික ඔයා පොඩ්ඩක් බලා ගන්න ඕනේ. හරියද? ඒ ටික බලලා ඉවර වෙලා මෙතන ටික් දෙක දාගෙන ඊළඟ කියලා ක්ලික් කරන්න පුළුවන්. පල්ලෙහා ෆිල් කරන්න මොකුත් නැත්තම්. ඉතින් මෙන්න මෙතන තමයි දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන හරියද?
මෙතන වගේ කේස් එකක් නැහැ. ඉතින් මට මෙතන ෆිල් කරන්න කිසිම දෙයක් පෙන්වන්නෙත් නැහැ නේද? මේ account එකේ කිසිම දෙයක් මෙතන පෙන්වන්න අර මම කලින් පරණ කීප කතන්දර ටික දැන් මෙතන තියෙනවා. ඉතින් මෙතන කිසිම දෙයක් මෙතන edit කරන්න නම් මොකද කිසිම දෙයක් මෙතන මේ MSIN එකක් නැහැ මෙතන හරිද? මේව edit කරන්නත් බෑ. ඒ කියන්නේ මේ කේස් එකක් නැහැ කියන්නේ මෙතන ඉහට. ඉතින් මෙතන ඉහට ඉස්සරහට යන්න පුළුවන් මට අතනින් ඊළඟ ගිහලා ක්ලික් කරලා යන්න පුළුවන්. හැබැයි ඔයාලට යන්න බැරි ඉඳලා ඉඩ තියෙනවා. සමහරවිට මෙතන යන්න පුළුවන්. ඒ කේස් එක නැති ඉඳලා ඉඩ තියෙනවා. ඉතින් ගැටලුවක් නැහැ. මම දැන් ටික් දෙක දැන් දා ගන්නවා. ඉතින් ටික් දෙක දාගන්න කලින් මම මෙතනට ඇවිල්ලා තිනවා ඔයාලට පේනවා වීඩියෝ එකේ. ඉතින් ඒක මට කරගන්න බැරුණා වීඩියෝ එක මේ හදන්න ගිහලා පොඩි මිස්ටේක් එකක් වෙච්ච එක. ඒක ගණන් ගන්න එපා. කොහොම හරි ටික් දෙක දාන ඊළඟ දුන්නාම මෙන්න එතන තමයි එන්නේ. මෙතන මේ කම්ප්ලීට් කියලා කොළ පාට වැහලා තියෙන්නේ ඔයාලට පේන්නේ. ඒ කම්ප්ලීට් කියලා කියන්නේ ඔයා එතන ටික් දෙක දාලා ආවම ඒක කම්ප්ලීට් කියලා ඉතින් කියන්නේ හරිද? එතන ඒ විස්තර දැන් එතන ඉවරයි. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඇඩ්‍රස් එක. ඒ කියන්නේ දැන් ඔයා ලියාපදිංචි වෙලා ඉන්න ඇඩ්‍රස් එකයි කලින් හිටපු ඇඩ්‍රස් එක දෙකම එක සමාන නම් මෙතන චේන්ජ් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හරිද? මේක මෙතන චේන්ජ් කරොත් තමයි ඔයාලට අර ලොට් එකම ගොඩක් දුරට එන්න පුළුවන් මේ ටයිප් කරන්න මේ ආදායම් විස්තර අනම්මන කතන්දරේ සමහරට ඇඩ්‍රස් වෙනස් කරගුවම ඔක්කොම වෙනස් වෙනවනේ. ගොඩක් දුරට වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන කේස් එකත් එක්ක අනිවාර්යෙන් ඩීටේල් ටික වෙනස් වෙනවා. ඔයාගේ ඒක එතකොට අනිවාර්යෙන් ඔයාලට ඒ ටික ඔක්කොම ටයිප් කරන්න වෙනවා. රයිට්. මෙතන ඇඩ්‍රස් එක මම චේන්ජ් කරන්නේ නැහැ. මේ ඇඩ්‍රස් එක කිසිම කේස් එකකුත් නැහැ. ඉතින් ඇඩ්‍රස් එක චේන්ජ් කරන්නේ නැහැ කියන්නේ ගොඩක් දුරට ගොඩක් කට්ටිය කිසිම ගැටලුවක් එන්නේ නැහැ. මෙතනින් යට හරිද? ඉතින් නිකන් ඊළඟ ගිහලා ටික් කරන යන්න තියෙන්නේ හරිද? ඉතින් මම ඇඩ්‍රස් එක මෙතන චේන්ජ් කරන්නේ නැහැ. මෙතන ඊළඟ කියන ඔප්ෂන් එකට මම අරන් ගිහලා මෙතන ඊළඟ ඔප්ෂන් එක මම දැන් යනවා හරිද? ගිහිල්ලා බලමු මොකක්ද ඊගාට එන්නේ කියලා හරිද? හරි මම ඊළඟ එකට ගිහිල්ලා කතා කරන්න දැන් හරිද? ඔන්න දැන් ඔයාලට පෙන්නනවා මට ඇවිල්ලා තියෙන එරර් ටික. ඔන්න දැන් ඔයාලට බලන්න පුළුවන් මෙතන මට ඇවිල්ලා තියෙන එරර් ටික හරිද? ඔන්න මගේ කියන්නේ මම දැන් මේ පුරවන ෆෝම් එකේ මේ ඇවිල්ලා තියෙන එරර් ටික තමයි ඒ කියන්නේ මගේ ඩෙන්ටිටි කේස් එකක් ඇවිල්ලා තිනවා මෙතන මේ කට්ටියගේ තියෙන ඩෙන්ටිටි මේ ෆෝම් එකේ තියෙන කට්ටියගේ ඩෙන්ටිටි කේස් ටික ඔන්න තියෙනවා මෙතන. ඉතින් මේ ඩෙන්ටිටි කේස් ටික හදන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ කියන්නේ නම් ගම් මේ උපන්දිනේ ඒ ටික හරිද කියලා බලලා ටික් දාලා ඊට දැන් මේ රතු පාටින් ඇවිල්ලා තින්නේ ගොඩක් ඒවා රිමූව් කියලා ඇවිල්ලා තිනවා රතු පාටින් ඔක්කොම ටික දිනවා. ඒ කියන්නේ රිමූව් කරනවා නම් රතු පාටින් තියෙන්නේ රතු පාට රිමූව් කියලා ඒක ගණන් ගන්න එපා. තව ඒ වැටින් ඇවිල්ලා තින්නේ කේස් එක. ඒ කියන්නේ ID නම්බරේ මේක ID නම්බරේ ගහලා දිනවා අර මේ විතර දෙන ස්පේස් එකක් තියෙනවා ස්පේස් එක දීලා තමයි V අකුර ගහලා තියෙන්නේ. ඒකයි අතර තියෙන කේස් එක. ඉතින් ඒ ටික ඔක්කොම මම දැන් හදා ගන්නවා. හදාගෙන ඉවරලා අර එක ID නම්බරේ ඇඩ් කරලා තියෙනවා. ඒ ටිකත් හදලා ඉවරලා ඒ කේස් එක තමයි අතර දැන් තියෙන්නේ. ඒ ටික හදලා ඉවරලා මම ඊළඟ කියලා එක දෙනවා. කියන්නේ මේ අදාළ මේ අසෙස්මන් මේ ෆෝම් එකේ කේස් එක මෙතන ඇවිල්ලා තියෙනවා. ඔන්න එකක් ආවා. හරිද? ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලන්ටත් ඉතින් ඔයාගේ අසෙස්මන්ට් එකේ තියෙන ෆෝම් එකේ තියෙන එරර් එක ඔයාලට අනිවාර්යෙන් පෙන්නයි. මේ පෙන්නන ටික තමයි ඉතින් අනිවාර්යෙන් මේ ඔයා අනිවාර්යෙන් හදලා ඉතින් සබ්මිට් කරන්න ඕනේ. හරිද? ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා. ඒකත් මම ඔයාලට කියන්නම්. මෙතන මේ රිමූව් කියලා තියෙන නිකන් සෙල් නම්බර නෙමෙයි හරිද? ඒ කියන්නේ ඔයාගේ ෆැමිලියේ මේ වෙලාවේ අත්වැසුම් ගන්නකොට හිටපු කට්ටියකින් දැන් වෙන වෙලා ගිහලා ඇමරිකල් හරි මේ කේස් එකක් තියෙනවා නම් එයා මෙතන රිමූව් කරලා දාන්නත් පුළුවන්. හරිද? ඒ දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ තව කෙනෙක් එක්ක ෆවුල්ට එකතු වෙලා දිනනවා නම් වැඩිපුර එයාව එතන ඇඩ් මෙම්බර් කියන එකකින් ගිහලා ඇඩ් කරගන්න පුළුවන් අපිට. හරිද? ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඇඩ් කර මෙම්බර් එකේ ගිහලා කොහොමද ඇඩ් කරගන්න කියන සීන් එක තමයි ඔයාලට පෙන්නන්නම් මෙතනින්. හරි අපි දැන් සාර්ථක ස්ටෙප් දෙකක් ඉවර කරා. දැන් ඇඩ් මෙම්බර් යනවා මම. ගිහිල්ලා ඉවරලා දැන් ඔන්න ඔයාලට පුළුවන් මෙතන ඒ කියන්නේ නම ගහලා අයවර්දේ ගහලා ID නම්බරේ ගහලා ඒ ටික විස්තර දීලා ඒක ෆිල් කරලා ඉවර කරගන්න පුළුවන් වලට. හරිද? ඉතින් අර කැලෙන්ඩර් එකේ තියෙන තැන බර්ත්ඩේ දෙනවා. ඒ ටික ඒ විතර මේල් ෆීමේල් ඒ ටික දාලා ඔයාලට පුළුවන් මෙතන ලස්සනට වැඩේ කරගෙන ඉවරලා ඊට next යන්න. මට වැඩක් නැති හින්දා මම මේක රිමූව් කරලා දානවා. ඊට පස්සේ මම next යනවා. right. right ඉතින් අපේ වැඩේ ඉවරයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න, share කරන්න. channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ හැමෝටම බලන්න අනිවාර්යෙන්ම like එකක් දාන්න වීඩියෝ එකට. ඉතින් මේක share කරලා ඔයාලා කැමති කට්ටියට යවන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.